හායි යාළුවනේ මං අද ඔයාලට බලන්න එක්කන් ඇවිත් ඉන්නේ කවුද කියන්නකෝ පුළුවන් නම් මෙන්න මේ ගුවන් යානේ හැඩයෙන් ඉන්න මෙයා නමින් නම් කියන්නේ බත් කූරා කියලා. අපි නම් කියන්නේ එහෙම. මෙයාව දකින්න ලැබෙන එක හරිම ලකී කියලා තමයි හැමෝම නම් කියන්නේ. මමත් හිතන්නේ එහෙම. ඇත්තටම මෙයාලා පාට ගණනාවක් ඉන්නවා. පුංචි කාලේ නම් අපි අම්මලා එක්ක කුඹුරේ යනකොට දිය කියන්නේ සාමාන්‍යයෙන් ඇල දිගට නිල් පාටට රතු පාටට ඒ වගේම කහ පාටට වගේ ලස්සන පාට වලින් ගොඩාක් කට්ටිය මේ මම දැකලා තියෙනවා පුංචි කාලේ. ඒත් ඉතින් මේ දැන් නම් එයාලා ටිකක් හොයාගන්න අමාරුයි. මොකද මේ ওই කුඹුරු වලට ගහන කෘමිනාශක නිසා මෙයාලා වඳ වෙලා ගිහින් කියනවා. ඒක ඇහුවම නම් මටත් මාර දුක හිතුණා. ඒ වගේම ඒක ලොකු කනගාටුවක් දැනෙනවා. ඔයගොල්ලන්ටත් එහෙම වෙන්නේ නැති නේද? ඇත්තටම මම මේ වීඩියෝ එකට ගත්තේ මේ දෙන්න නම් හිටියේ අපේ මිදුලේ. ලොකු කට්ටක් කෑවා වීඩියෝ එකට ගන්න. ඔයාලා දන්නවනේ. කෘමි සතුන් අතරින් ඇස් වැඩි ප්‍රමාණයක් තියෙන මේ අයටලු. මේ බත් කූරන්ට. අපිට වගේ එයාලටත් ඇස් දෙකක් තියෙනවා. ඒ වගේම මෙයාලට මේ සරල ඇස් තුනක් මේ ඔළුවේ කියන්නේ යාළගේ හිසේ පිහිටලා තියනවලු. මෙයාලට පුංචි චලනයක් වුණත් වේගෙන් දැනෙනවලු. ඒ නිසා මෙයාලා අල්ලගන්න අමාරුයි. මෙයාට මේ අපිට තරම් පැහැදිලිව රූප පේන්නේ නැහැ. ඒ වගේම දුර පේන්නේත් නැහැ. ඒ වුණාට මෙයාලට මෙයාගේ පෙනීම අංශක මේ 360ක් කියලා තමයි කියන්නේ. මෙයාලට හොඳ වර්ණ පෙනීමක් මෙයාලට තියෙනවා. මේ බලන්නකෝ බෙල්ල කරකවා බලනවා. වෙලාවක මේ වීඩියෝ එකේදී මෙයා බෙල්ල කරකවා බලනවා. මෙයාලා මෙහෙම බෙල්ල කරකවන විදිය මේ දැක්කම පුදුම හිතෙනවා. එහෙම කරනවා කියන්නේ මෙයා try කරන්නේ එහෙම උපරිම පෙනීමක් ලබා ගන්නලු. බත් කූරාගේ එයාටම ආවේනිකව පිහිටලා තියෙනවා කියලා මම අහලා තියෙනවා. ඒගොල්ලෝගේ කියන්නේ කෘමි සතුන් අතරින් බත් කූරාගේ ඔය ඇස් ගොඩක් තියෙනවලුනේ. අක්ෂි වැඩිපුරම තියෙන කෘමි සතා කියලානේ කියන්නේ බත් කූරට. මෙයාලා එක තැනක මේ හෙල්ලෙන්නේ නැතුවම ඉඳලා එක විදියටම ඉඳලා එකපාරම ගුවන් යානයක් වගේ මේ පියඹලා ගිහිල්ලා තමයි ගොදුරු අල්ල ගන්නවා කියන්නේ. මෙයාලා ගොදුරු ඇල්ලීම කියන්නේ ඒ ගොදුරු අල්ලන ඒ දඩයම ඊටාම මේ සාර්ථකව මෙයාලා කරගන්නවලු. මෙයාලගේ ලාභ අවධියේදී මෙයාලා මදුරු බිත්තර තමයි මේ ගොදුරු කරගන්නවා කියන්නේ. ඒ වගේම තප්පරයට වාර 40ක් දක්වා මේ තටු හැදීමක් සිද්ධ කරනවලු. මේ බත් කූරගේ මේ ජීවිතය ආරම්භ වෙන්නේ ජලයෙන් කියලා තමයි කියන්නේ. මේ මාස ගණනාවක් මෙයාලා ජලයේ ඉඳලා ආලෝකයේ එක්ක ලෝකයට එකතු වෙලා ඊට පස්සේ මෙයාලගේ පිටත තියෙන හැම ඉවත් වෙලා තටු වෙන්න ගන්නවලු. මේ හරිම විශේෂ සතෙක්. මේ සමහරක් බත් කූරන්ට ඒ කියන්නේ කීට අවදියේ ඉඳන් බත් කූරෙක් වෙන්න අවුරුදු 5ක් විතර යනවලු. ඒ වගේම මම ඊළඟට ගත්ත අර නිල් පාට කෙනෙක් ඉස්සෙල්ලා පෙන්නේ කොළ පාට එක්කිනානේ. මෙයා හිටියේ මම අරයා වීඩියෝ කරගෙන එනකොට මම දැක්කා ඇත්තට මේ නිල් පාට කෙනෙකුත් ඉන්නවා. හරිම පුදුමයි. මේ කලාතුරකින් මෙයාලව දකින්න හම්බුනේ මට. මේ යාළුවෝ දෙන්නගේ කියන්නේ ඉතුරු අය ඉන්නවනේ පාට නැට්ට දැන් තද රතු පාට තියෙනවා. සමහරක් අයගේ තද රතු නෙවෙයි තද කහ පාට තියෙනවා. සමහරක් අයගේ තද කියන්නේ නිල් පාට තියෙනවා නැට්ට. දැන් මෙයාලගේ එහෙම නෑ. මෙයාලා කඩිරි වගේ කළු පාට පිටිපස්සෙන් තියෙනවා. මැද කඩිරි වගේ තියෙනවා. හරිම ලස්සනයි මේගොල්ලෝ. වීඩියෝ එක ගන්නකම් කොහොම හරි මේ දෙන්න මට අල්ලගන්න පුළුවන් වුණා. ගියේ නෑ. මිදුලෙම තමයි හිටියේ. ඇත්තටම ඔයාලා මේ වගේ සත්තු පුංචි සත්තු දැකලා තියෙන මේ රූප වලින් ෆොටෝ වලින් ඔයගොල්ලෝ ළමයින්ට ඔයගොල්ලෝගේ කියලා දෙන්නේ මේ බත් කූරා මේ කියන්නේ එක සත්තු ගැන කියලා දෙන්නේ. දැන් ඔයාලා බලන්නකෝ මේ වීඩියෝ එකේදී මෙයාලා ඉන්න විදිය, පියාඹන විදිය, කකුල් තියාගෙන ඉන්න විදිය මේ හැම දෙයක්ම අපිට මේ දකින්න පුළුවන්. ඔයාලා කැමති නම් මේ වගේ ලස්සන මේ පුංචි සත්තු ඉදිරියටත් දකින්න
මගේ channel එක තියෙනවා. ඒක subscribe කරලා තියාගන්න. ඉස්සර වගේ නෙවෙයිනේ. දැන් ඔය මේ ගමේ ළමයින්ට වගේ නෙවෙයි නගර ආශ්‍රිත ළමයින්ට මේ වගේ ඒවා දකින්න ගොඩක් අමාරුයි. මොකද මේ කාර්යබහුල ජීවිතෙත් එක්ක ඔයාලටත් ඒගොල්ලන්ට මේ කියන්නේ naturally ස්වභාවික විදිහට මෙහෙම පෙන්වන්න ළමයි කරගෙන කරගන්න බෑනේ. එතකොට මේ වගේ දකින්නකොට හිතා ගන්න පුළුවන් රූප වලින් දකින්නට වැඩිය වෙනස් කියලා මේ සත්තු. ඇත්තටම ගොඩක් වටිනවා. මගේ channel එක subscribe කරලා තියාගන්න යාළුවනේ. එහෙනම් අලුත් මේ වගේ පුංචි අලුත් සත්තුන්ගෙන් නැවත හමු වෙමු. ලෝකේ පුදුමාකාරයි. පුදුම සත්තු ගොඩක් ජීවත් වෙනවා. යාළුවනේ එහෙනම් අද සමු ගන්නවා. හැමෝටම goodbye.